අපි දැන් මේ අද කතා කරන්න යන්නේ verbs ගැන. verbs කියන්නේ ක්‍රියාපද. ක්‍රියාපද අපි කතා කරනවා ක්‍රියාපදයක් අපිට වාක්‍යයක් හදනකොට අනිවාර්යෙන් ඕන වෙන දෙයක්. ඒ නිසා ක්‍රියාපදයක් අපි වර්ණනවා. ක්‍රියාපදයක් වර්ණනවා කියන්නේ එක එක අවස්ථාවලට බෙදා ගන්න. මම මෙතන අවස්ථා තුනක් යටතේ කතා කරනවා. අපේ පාඩමට අවශ්‍ය කොට විස්තරات. එක person ඒ කියන්නේ වර්තමාන, දෙක past අතීත, තුන future අනාගත කාල. එහෙනම් අපි ප්‍රධාන වශයෙන් ක්‍රියාපදයක් කොටස් තුනකට බෙදාගත්ත හැකි වර්තමාන, අතීත, අනාගත. ඒ ක්‍රියාපදය වර්තමානයේක මම කොටස් දෙකකට බෙදලා තිනවා මෙතන. plural singular කියලා. එතකොට ඔයාලට ගැටලුවක් ඇති. ඇයි මේ plural singular කියලා? ක්‍රියාපදයක් උත්පත්තියෙන්ම බහුවචන. ඒ නිසා අපි මුලට ගත්තා බහුවචනය. ඒක වචන කරගන්න ඕනේ. පර්සන්ට් එක යටතේ අපි වාක්‍ය අවස්ථා දෙකක් කතා කරනවා. ඒ වාක්‍ය අවස්ථා දෙක තමයි සිංගියුලර් ක්‍රියාපදයකට සිංගියුලර් නවුන් එකක් එකතු කරනවා. ඒ කියන්නේ ඒක වචන නාම පදයකට එකතු කරගෙන ගන්න ඕනේ ඒක වචන ක්‍රියාපදය. එතනින් පස්සේ වාක්‍ය නිර්මාණය කරපුවාම නිවැරදි වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට බහුවචන නාම පදයකට බහුවචන ක්‍රියාපදයක් එකතු කරගන්න මොනවායද? ප්‍රසන්ටයක් වර්තමාන කාලයක්. ඒක කියනවා සිම්පල් ප්‍රසන්ටෙන්ස් කියලා. සරල වර්තමාන කාලයක්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි පොතක් දෙනවා. එතකොට අපි කිව්වේ කර්තෘපදේ නිසා අපි නම් we give a book. අපි පොතක් දෙනවා. මෙන්න බහුවචන ක්‍රියාපදේ ගත්ත අපි කියන එකට බහුවචන ක්‍රියාපදේ ගත්තා. එතකොට ඒක වචන එක්කෙනෙක් ගත්තොත් ඔහු කියලා ගත්තොත් ඔහු පොතක් දෙනවා කිව්වොත් අපිට කියන්න වෙන්නේ he gives a book. singular එකේ කතා කරනවා. he give a book කිව්වොත් ඒක grammar mistake එකක් වෙනවා. වැරද්දක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මෙතන percent එක යද්දි මම ක්‍රියාපද දෙක වෙන් කරලා තියෙන්නේ තේරුම පැහැදිලි කරගන්න. හරි ලේසි බහුවචන කර්තෘපද සමග බහුවචන ක්‍රියාපද එකතු කරගත්තාම වාක්‍යයක් නිර්මාණය වෙනවා. ඒක වචන ක්‍රියාපද සමග ඒක වචන නාමපද එකතු කරගත්තාම වාක්‍ය නිර්මාණය කරනවා. ඒක ටික එකතු කරගන්න. හැබැයි ඒ percent එක අතීතයට ගියපුවාම කර්තෘපදයේ ભેදයක් නැහැ. ඒක වචනද බහුවචනද කිසිම ගැටලුවක් නැහැ. අපිට කර්තෘපදේ නම් ක්‍රියාපදේ එකතු කරගන්න පුළුවන්. මේ අතීත කාලේ හැදෙන ක්‍රමයක් තියෙනවා. අපිට මේ පාඩමේදී අතීත කාලේ හැදෙන විදිහ කතා කරන්න බෑ. අපි present past future කියන tense තුන ගැන කතා කරන්න විතරයි ගන්න. දැන් මෙතනදී අපි ගත්තේ අපි පොතක් දෙනවා we give a book. ඒක වචන අවස්ථාවේදී he gives a book. අතීත කාලේදී he gave a book වෙනවා. සිංහල තේරුම ගත්තොත් අපි පොතක් දෙනවා. ඔහු පොතක් දෙනවා. අපි පොතක් දුන්නා. we gave a book. ඒක වචන ගත්තත් ඒකමයි he gave a book. ඔහු පොතක් දුන්නා අතීත කාලේ. අනාගත කාලේ වෙනකොට මෙන්න මේ බහුවචන ප්ලුරල් කියලා ගත්ත ක්‍රියාපද ටිකට will මුලට දාලා අපි අනාගතය හදාගන්නවා. එතකොට දැන් තේරුම් වෙනවා මෙන්න මේ විදිහට. gives වර්තමානයි, gave අතීත කාලයි, දුන්නා, will give දෙයි. අනාගත කාලේ කියනවා. ඊළඟට ගත්තොත් take කියන්නේ ගන්නවා. takes කියන්නේ ගන්නවා ඒක වචන. to කියන්නේ ගත්තා සිද්ධ වෙලා ඉවරයි. will take කියන්නේ අනාගතේ ගනි. ඊළඟට teach කියන්නේ උගන්වනවා. teachers කියන්නේ උගන්වනවා ඒක වචනයි. taught කියන්නේ ඉගෙනනවා. will teach කියන්නේ උගන්වනවා නැත්නම් උගන්වනයි. ඒ වගේම තමයි make කියන එක make හදනවා, makes හදනවා, make හදුවා, will make හදයි. speak කතා කරනවා, speaks කතා කරනවා, spoke කතා කරනවා, will speak කතා කරනවා. දැන් අපිට වර්තමාන කාලේ, අතීත කාලේ, අනාගත කාලේ වාක්‍ය හදාගන්න පුළුවන්. අපි වාක්‍ය තුනක් ලියමු. වර්තමාන, අතීත, අනාගත. ලියාගන්න පළවෙනි වාක්‍යය. පළවෙනි වාක්‍යය. අපි පොතක් දෙනවා. පළවෙනි එක. අපි පොතක් දෙනවා.
කියම අතීත කාලෙන් අපි